සුබ දවසක් යාළුවනේ. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන ඊශ්‍රායල් රැකියාවකට ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා අපි බලමු. අපි කෙලින්ම ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ අපේ Google එකට යන එක. Google එකට ගිහිල්ලා අපි Google එකේ ටයිප් කරගන්න ඕන SLBFE කියලා. SLBS කියලා සර්ච් කරාට පස්සේ අපිට එනවා SLBFE එකේ මෙන්න මේ ලෝගෝ එකත් එක්ක ඉන්නේ මේකට ගිහිල්ලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් view all කියන එක දෙන්න එක. ඊට පස්සේ මේ වගේ මෙනු එකකට තමයි එන්නේ. ඊට පස්සේ මේක ඊශ්‍රායල් කියන එක තෝරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට මේ තියෙන්නේ එක කාලෙට වෙබ් එක ඕපන් වුණ කාලේ ඔක්තෝබර් 17. එම අද දැන් අපිට ඕනේ පෙබරවාරි 6 එක. ඒකට ගියා. ඒකට ගියාට පස්සේ මේ උඩ තියෙන එක උනා මෙතන සිංහලට දාගන්න ඉංග්‍රීසි වලට දාගන්න බලන්න සිංහලට දාගන්න. ඒක ලේසි. ඊට පස්සේ මේක ආයුධම්පත පරීක්ෂා කරගන්න තියෙන උපදේශ කියවන්න තියෙනවා. මේක උපදේශ කියවන්න ආයුධම්පත පුරවන්න කියන එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි එන්නේ. ඊට පස්සේ මුලින්ම ඔයාගේ ඩෙන්ටිටි නම්බර් එක, ඊට පස්සේ පාස්පෝර්ට් නම්බර් එක, බර්ත්ඩේ එක, ජෙන්ඩර් එක, මේල් එක, ෆීමේල් එක දාගන්න තියෙන්නේ. මම මෙතන පුරවන්නේ. ඊට පස්සේ ෂෙයා නේම් එක, මේක ඔයාගේ වාසගම. ඊට පස්සේ තියෙන්නේ ෆස්ට් නේම් එක, ඊට පස්සේ තාත්තගේ නම, තාත්තගේ වාසගමත් එක්ක නම දාන්න. ඊට පස්සේ පාස්පෝර්ට් එක්ස්පයර් ඩේට් එක තියෙනවා, එක්ස්පයර් ඩේට් එක දාන්න. මේ මැරීඩ්ද කියලා දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලා බැඳලා නම් බැඳලා කියලා දාන්න. ඊට පස්සේ බැඳලා කියලා දැම්මට පස්සේ පවුලක විස්තර පුරවන්න වෙනවා. IFP පාර්ට්නර්ගේ, ඒකේ පාර්ට්නර්ගේ ඩෙන්ටිටි නම්බරේ, පාස්පෝර්ට් එකක් නැත්නම් ඒක ඕනේ නැහැ. ඊට පස්සේ පාර්ට්නර්ගේ බර්ත්ඩේ එක, ලාස්ට් නේම් එක, ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක. ඊට පස්සේ මේ ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනේ. හැමදාම වැඩ කරන එකක්. මෙතන ඇඩ්‍රස් ටික දාන්න, ඔයාගේ ටවුන් එක දාන්න, දිස්ත්‍රික් එක දාන්න. ඔයාලට ඕන කැටගරි එක තෝරගන්න තියෙන්නේ. කැටගරි එක මේක කන්ස්ට්‍රක්ෂන් දාලා යට තියෙනවා බාබෙන්ඩිද, මේසන්ද, ප්ලාස්ටරින්, ටයිල් මේසන්, ප්ලාස්ටරින් මේසන්, ෂටරින් කාපෙන්ටර් කියන්නේ වඩු කාර්මික, කපරාරුද, ටයිල්ද, උඩම තියෙන බාබෙන්ඩ ටයිල්, තුන්වෙනියට තියෙන්නේ කපරාරු, හතරවෙනියට තියෙන්නේ වඩු කණු පෙට්ටි ගාන එක. ඉතින් ඔයාලා කැමති එක ලේසි එක දාගන්න. ඔයාලට පුළුවන් එක දාගෙන ඉවරලා ඒකත් සිලෙක්ට් කරගෙන ඔයාලා යන්න තියෙන්නේ. එතන වෙරිෆයි කරගන්න ඕන. ෆෝන් නම්බර් එක දීලා වෙරිෆයි කරගන්න ඕන. ෆෝන් නම්බර් එක වැඩ කරන නම්බරයක් දීලා වෙරිෆයි කරාට පස්සේ අංක 4ක කෝඩ් එකක් එනවා. OTP එකක්. ඒ OTP එක වෙරිෆිකේෂන් කෝඩ් එකට දීලා සබ්මිට් කරන්න තියෙන්නේ. යටින් සබ්මිට්. එතකොට ඔයාලගේ මැසේජ් එකක් එනවා සක්සස්ෆුල් කියලා. මොකද තමයි කරන්න තියෙන්නේ. try කරන කට්ටිය ඉතින් apply කරන්න. අනිවාර්යයෙන්ම try කරන කට්ටිය apply කරලා ගේමක් ගන්න අනිවාර්යයෙන්ම මේ try කරන්න. ඉතින් මම දාලා තියෙන බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරහට ඉතින් මේ වගේ වීඩියෝ එකක් බලන්න ඉතින් subscribe කරලා දාලා තියාගන්න. ඉතින් ඉස්සරහට වෙන වීඩියෝ මම දානවා අනිවාර්යයෙන්ම. දැන් මගේ සාමාන්‍ය setup ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍ය ගොඩක්ම ඩොකියුමන්ට් පවර් දීලා තියෙන්නේ. ඉස්සරහට මම මේකට එන views ප්‍රමාණය අනුව මම ඔයාලට වීඩියෝ ගේන්නම්. එහෙනම් අනිවාර්යයෙන්ම හැමෝටම ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. එහෙනම් ජය වේවා.